වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පරාජය තව නොබෝ දිනකින් අනිවාර්යෙන්ම උදා වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ත්‍රස්තවාදයට එරෙහි සටන අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනු ඇත. වැඩ කරන්න පුළුවන් නෑ. එදාට ගහන්න නැවත. මේ යුද්ධ එච්චර කාලයක් තියන්නේ නැහැ ජනාධිපතිතුමනි. ඔබතුමාගේ සහයෝගයෙන් වැඩි කාලයක් තියන්නේ නැහැ මේක. තව අවුරුද්දක් ඇතුළත මේක ඉවර වෙනවා. අපට නියතම විශ්වාසයි. ඒ උතුරේ රණබිමේදී බරපතල තුවාල ලැබූ අත්පා අහිමි කරගත් විරෝධාල රණවිරුවන්ගේ හඬයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිවිටකත් එම විරෝධාල රණවිරුවන් තනි කරන්නේ නැත. රටේ ජනතාව ඒ ගැන නොදන්නවා නොවේ. ආරක්ෂක හේතුන් මත බොහෝ විට කාටවත් නොදන්වා ජනාධිපතිතුමා මෙම විරෝධාල රණවිරුවන්ගේ සුවදුක් සොයා බලන බව එම රණවිරුවෝ අවබෝධ කරගෙන සිටිති. වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අන්ත පරාජයක් අත්කර දීමට තවත් සිදු කළ යුතු ඇත්තේ ඉතා සුළු කොටසක් පමණි. ඒ සඳහා සමස්ත බලකායන්ම පෙරමුණ ගත යුතු වේ. තුවාල සුව වූ වහාම එම පෙරමුණට යාමට තුවාල ලබා සිටින රණවිරුවෝ සූදානමින් සිටිති. මව්බිමේ නාමේ නිවාඩු රහිතව සිටින සෙබළුන්ටත් ඊට එක්වන ලෙසට ඔහු ආයාචනා කර සිටිති. ජනාධිපතිතුමාට මේ යන වැඩ පිළිවෙල ඉතාමත් හොඳයි. ඊට අමතරව දැනට අපේ සොල්දාදු ගොඩක් ඇබ්සන් වෙලා ඉන්නවා. මම ඒකට එන්න ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉක්මනින් ගිහලා මේ යුද්ධේ ටික කාලය තියෙන්නේ ඒක නිවා කරන්න කියලා. රටක් මමත් ඇබ්සන් වෙලා හිටියා. මට හිතුණා ඇත්තටම යුද හමුදාවේ යම් කිසි දෙයක් අපි දැනගෙන මේ ඇබ්සන් වෙලා ඉන්න එකේ කිසිම හේතුවක් නැහැ කියලා ඒ හේතුව මත මම යුද හමුදාවට ගියා. අපේ රටේ තවත් යුද හමුදා සොල්දාදු ඉන්නවා ඇබ්සන් වෙලා ඒ කට්ටියට පුළුවන් නැවත මේ යුද බිමේ වැඩි කාලයක් නැහැ මේ යුද්ධේ. ඊටම කෙටි ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ යුද්ධේ නිමා කරන්න. ඒ නිමා කරන්න තියෙන සුළු ප්‍රමාණය ඇවිල්ලා අපි නිමා කරන්න කියලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවේද නිවාඩු ලබා සිටින රණවිරුවන්ගෙන් මෙවැනිම ආයාචනයක් සිදු කළේය. අපේ සමහර රණවිරුවන් නිවාඩුවට ගිහිල්ලා තාම නිවාඩු ගත කරනවා. එන්නේ නැතුව. එයාට මං ආයාචනා කරනවා. අවසාන ජයග්‍රහණය ලබන මේ මොහොතේදී නැවත හමුදාවට ඇවිල්ලා එක් වෙන්න ඔබගේ පුහුණුව ඔබගේ සෛක්ෂත්‍ය මේ රට වෙනුවෙන් නැවත ලබා දෙන්න වහාම තමන්ගේ කඳවුරු වලට ආපහු යන්න කියන ඉල්ලීම මම කරනවා.